වෙලාව බැලුවේ නෑනේ බං. වෙලාව බලන්න. 2:45 ගන්න වෙනවා ළමයි. ආයි බලන්න. අද අපි යන්නේ ලෝකේ පොහොසත්ම රටට මොනාකෝ වලට යන්න පුළුවන් අප්සෙට්ම විදිහට. ඉන්දියාව කෝච්චි එකට ඉන්දියාව කෝච්චි එක කෝච්චි එක ලංකාවේ ඊට වඩා මොකද මොනවාද උදේ ඉඳන්ම ඉස්සර කිව්වොත් 5:45ට හැරි 5:45ට එක පොඩ්ඩක් කලින් හැරි ඇහැරලා අපි ඔෆර් එකක් හම්බුණා ඉතාලියේ මේ රීජනල් නෝමල් ට්‍රේන්ස් වල දවස් 3ක් එක දිගට යන්න පුළුවන් යුරෝ 29යි. එතකොට අපි 13 වෙනිදා රෑ ඉඳලා 15 වෙනිදා රෑ 12 වෙනකන් අපේ ඔෆර් එක වැළි. ඊට පස්සේ අපි තීරණය කරා දවස් දෙකක් විතර ප්ලෑන් කරලා මම තීරණය කරේ මුන් දෙන්නට ඒව තේරෙන්නේ නැහැ. බොලොඤ්ඤා අපි ඉන්න ටවුන් එකේ ඉඳලා ජෙනෝවා වලට ඇවිල්ලා ජෙනෝවා ඉඳලා ජෙනෝවා මොනාකෝ ෆ්‍රාන්ස් බෝඩර් එකට ඇවිල්ලා එතන ඉඳලා ට්‍රේන් එකක් කරා යනවා දැන් නීස් වලට. ෆ්‍රාන්ස් වල නීස් වලට ගිහිල්ලා එතන හොටල් එකක් දාලා තියෙන එතන අද නවතිනවා. හෙට එනවා මොනාකෝ වලට. එතන ඉඳලා අපව විනාඩි 30ක විතර දුරක් තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි දැන් ඉන්නේ වෙන්තිමීලියා වල. උදේම බොලොඤ්ඤා ඉඳන් ජෙනෝවාව ඉඳලා වෙන්තිමීලියාව දැන් වෙන්තිමීලියා ඉඳන් ට්‍රේන් එකක් කරා යනවා. මේක ඇවිල්ලා බෝඩර් ක්‍රොස් කරනවා. මේක අපෝ පෝරණුවකට නැංගා වගේ පට්ට රස්නියෙන් දාඩිය ඇතුලේ. මම හිතන්නේ ෆ්‍රාන්ස් වල සල්ලි නැද්ද මන් දන්නේ නැහැ මේ. ඒසි දාලා නැහැ හුලං පාරක්වත්. ඉතින් හරි අමාරුයි. දැනෙලයක් කරින්නත් බෑ. අපි යාළුවෙක් ඉන්නේ මේ කළුදාත් යාළුවෙක් අපි එහා පැත්තේ. උත් අපිත් එක්ක සෙට් කරගෙන බොරු උගලන් ඉඳගත් අපි ඇවිල්ලා. දැන් දවල් බලගින්නට අපි පිසා කෑලියෝ එකක් කනවා. මාර්ගරීට මම හරිද? අලම ගාලා තියෙනවා. ඔය එක චීස් වර්ග හතරක් දාලා මගේ ප්‍රොෂුට්ටෝ දාලා අරයාගේ මාගරීට. ඉන්නේ දාපු සිමුල්ලු වගේ තැම්බිලා ඉන්නේ. මෝ කියලා නෑ අපි තව වැඩක් වුණා. ෆෝන් එකේ රෝමින් කින්ද ඩේටා නෑ. ඊට පස්සේ මම ටයිම් එක බලාගෙන බහින්න ඇදුවා. ට්‍රේන් එක විනාඩි 20ක් 25ක් පරක් වෙලා හොඳ වෙලාවට මගේ වාසනාවට අපි ලංකාවේ කෙනෙක් හම්බුණා ට්‍රේන් එකේ. ඊට පස්සේ එයා අපිට පැහැදිලි කරලා කිව්වා උඹලා ගෙලව ගන්න යන්නේ. කියලා වෙලාවට බැස්සේ නෑ බඩු ටිකක් තරගෙන නැත්තම් එහෙම උඹලා කට්ටක් කනවා. අවෝ අපි සවුන එකක් අස්සේ ඉන්නවා වගේ. මෙච්චර කාලයකට කියපු චාටරම ට්‍රේන් එක. තැම්බෙනවා ඉවරයි. ලංකාවේ බස් එකකත් වෙච්ච නම. ඕ යානික ඔක්කොම වහලා වට පිටා AC වැඩ කරන්නේ නැහැ. මුන්නේ වැගෙන තව ටිකක් කරලා ඉන්න හොස්පිටල් එක මැරෙනවා. ඔය දින ලංකාවේදී කියලා හිතනවා.
ඩයිස්කි නංගිද කියලා. ඩයිස්කි නංගිලා දෙන්න. යන ගමන් ආවා පොඩි චේන්ජ් එකක් දාගත්තේ නෑ පොඩ්ඩක් යනවා පාක් එකක් බලන්න. ඔව් පාක් එකකට තමයි යන්නේ. ඒක වටේම වෙන කන්ද උඩ තියෙන කන්දක් තියෙනවලු. මීටර 850ක් ලු තියෙන පොඩි දුරයිනේ විනාඩි 10ක් වගේ යන්න පුළුවන් කියලා හිතාගෙන අපි යනවා. එහෙම තමයි සඳහන්. එහෙම තමයි සඳහන් වෙන්නේ. එහෙම තමයි සඳහන් වෙන්නේ. අම්මසි අර කළු එක අහනවා මේ පිට වෙන්න මේකක් ඈ. අර කෙල්ලගේ. ඒකිට එක යන්න පුළුවන්ද කියලා ඇවිල්ලා. මොනද උන් දෙන්න එකට යයි. ඔව් ඔව් කතා කරනවා මම දැක්කා. අර දැක්කද? මේ දෙන්න පළවෙනි පාට මේ වගේ කැරගෙන පඩිපෙළ ගෙන්නේ. පළවෙනි පාට. ඔව් ජීවිතේ පළවෙනි පාට. මේක හෙන උඩට යනවානේ. එච්චරයි. අපිට යන්නේ චේතු නමකට ඈ Chateau. Garibaldi de Chateau. නෑ අපි යන පොල්ට් එක චෙල්ලෙදි චේතු මොකක්ද එක. අපි ඕනි දේ නතර කියන්නේ. අපේ ට්‍රේන් එකේදී හම්බෙච්ච ඇන්ටි කිව්වා මෙහි විශේෂ කෑමක් මොකක්ද කියලා අහද්දි කීෂ් කියලා. දැන් මේ කඩේ ගාව තියලා අපි ගත්ත එක චිකන් දාපු එකක්. කාලා බලමු කොහොමද කියලා. Come on. අපි හොටෙල් එකෙන් එළියට ආවා. අද මොනාකෝ යනවා. මොනාකෝ ගිහිල්ලා අවශ්‍ය නැති වෙලාව තිබ්බොත් බීච් එක පැත්තට යන්න හිතාගෙන ඉන්නවා. දැන් තමයි එළියට බැස්සේ. උදේට කන්න තැනක් බලනවා. දැන් උදේට කන්න තැනක් තමයි. මේක ඇවිල්ලා ට්‍රෑම්ප් එකනේ. අතන තියෙන කඩේ. සිසිලි කෑම, ඒත් ඉතාලි කෑම. අපි ට්‍රෑම්ප් එකේ ඔබසෙමඩ තේරුවල් සරලයි. බොන්ජූර් අර ඉස්සලත් මේ හොටෙල් එකේ මොකද? Bonjour, බොන්ජූර්. මොකක්ද මම බොන්ජූර්. ට්‍රෑම්ප් එක අරගෙන එක තැනකට ගිහිල්ලා එතන බස් එකක් අරගෙන යනවා මොන්ටේ කාර්ලෝ වලට. මොන්ටේ කාර්ලෝ වල දෙන කිලෝමීටර් ගානක් ඇවිදින්න. මොකද යාන්තියොත් මේකට ප්‍රශ්නයක් කියනවා. පොඩි ගානක් තියෙනවා. ඒ ඇවිදින්න තියෙන මොක්කොණකින්ද. කැසිනෝ ගහන්න නැතුව. සල්ලි ගත්තද? සල්ලි ගත්තා. යුරෝ 2000ක් කැසිනෝ ගහනවා.
කැපිචිනෝ එකක් ගත්තා. කෝප් එක නම් හොදලත් නැතුව. ප්‍රාන්සෙ මෙලෝ පිරිසිදු කමක් නැහැ වගේ කැපිචිනෝ නෙවෙයි. කැෆේ එක. හැබැයි ඉතාලි කැප් අපි එස්ප්‍රෙසෝ කියලා ගත්ත ඉතාලි පොඩි එක නෙන්නේ. මේ කුරුලා දුන්නා මේ. මේක ලොකු කප් එකකට එන්නේ. මේ දෙක hot chocolate. මේක brioche එකක්. croissant එකක්. පිරිසිදු කමක් නැහැ. ඒක අපි ඉස්සෙල්ලා ඉන්නේ පැරිස් වල නෙවෙයි. බලමු. මොනාකෝ බස් එකට නැග්ගා. මේකේ මේ ඩ්‍රයිවර් කෙනෙක් තමයි ටිකට් ගන්න දෙන්නේ. නේද මගේ අදහස නම් ඩ්‍රයිවර් කෙනෙක් ටිකට් ගන්න තියනවා කියන්නේ වෙලා යන වැඩක්. ඒ නිසා ඒකට වෙන ක්‍රමවේදයක් හදන්න ප්‍රංශ මොකද රජයේ තීරණ ගන්න නම් හොඳයි. 3 Ah, yes. ඔක දාගෙන අවුරුදු 4ක 5ක විතර බලාපොරොත්තුවක් තිබ්බ මොන්ටේ කාර්ලෝ එන්න කැසිනෝ එක ගාවට. අද තමයි එන්න පුළුවන් උනේ. දැන් මේ මොන්ටේ කාර්ලෝ කැසිනෝ එක ඉස්සරහා ඉන්නේ. කැසිනෝ ගහන්නත් ඕන යුරෝ 20ක් විතර. අය යුරෝ 2000 දාගෙන ආවනේ. යුරෝ 2000 මේ ගෙදර අමතක කරලා ගිහිල්ලා බලමු ඇතුළට කොහොමද කියලා. පට්ටයි ලස්සනයි. මෙහි හැබැයි ඉතින් ගොඩක් ගණන් මම හිතන්නේ මේ වෙලාවේ අවුව සැරයි හොඳටම දාඩියයි. මොන්ටේ කාර්ලෝ කැසිනෝ එක ඇතුළට ආවා. අර ඉස්සෙල්ලා මෙයා කිව්වා වගේ මේ ડોකියුමන්ට්ස් බලනවා. හැබැයි මෙතන දැන් බැලුවේ නෑ. කැසිනෝ ගහන්න යද්දි බලනවා මේ රටේ මිනිස්සුන්ට කැසිනෝ ගහන එක නීතියෙම තහනම්. මොනාකෝ රටේ පිටින් එන හැමෝටම කැසිනෝ අනිවාර්යෙන් ගහන්න කියලා තමයි කියන්නේ. ඒකෙන් තමයි ડોකියුමන්ට්ස් බලන්නේ. දැන් මොකද අපි ඉතාලි නැවතිලා ඉන්නේ. ඒ ડોකියුමන්ට් රෙසිඩන්ට් කාඩ් වලට මෙහෙ එන්න පුළුවන්. හැබැයි ඒ කට්ටිය චෙක් කරලා බලනවා අපි ඒ රටේ මිනිස්සුද නැද්ද කියලා. ඊට පස්සේ අතට එන්න දෙනවා. ඊළඟ සෙල්ලම් කරන්න පුළුවන් මේ ඒක තමයි ප්‍රධාන හේතුව. මම හිතන්නේ යුරෝ 10 ඉඳන් වගේ පුළුවන් චිප්ස් ගන්න. ගිහලා බලමු. අනිත් එක මේ ඉස්සරහා ගහලා තිබ්බ කැමරා කරන්න ෆොටෝස් ගන්න මුකුත් බෑ කියලා ඒ උනට එතනින් අහපුවම අවුලක් මේක ප්‍රදර්ශන වගේ තියෙන එක. මම හිතන්නේ සෙල්ලම් කරන්න ඇතුළට ගියාම බෑ. කැසිනෝ ගහන්න.
කැසිනෝ එකේ මේන් හෝල් එක. අර ඉස්සරහා පේන අතනින් තමයි ඇතුළට යන්න ඕනේ. හැබැයි යුරෝ 18ක් ගන්නවා එක්කෙනෙකුට එන්ට්‍රන්ස් එක. ඇතුළට ගියාම තමයි කැසිනෝ ගහන්න පුළුවන්. යුරෝ 18යි ප්ලස් අර කිව්වාගේ මේ ID එකක් පෙන්වන්න ඕනේ වෙන රටක් කියලා. ඊට පස්සේ ඇතුළට යන්න පුළුවන්. ගිහලා ශ්‍රී ලංකාවට පුළුවන්. අද මං හිතන්නේ අතන බෝඩ් එක දාලා තියෙනවා යුරෝ 20000ක්ද කොහෙද මේ දිනලා කියලා. ඔව් දිනන ඔෆර් එකක් තියෙනවා කියලා. ඔෆර් එකක් තියෙනවද දිනලා කියලාද? නෑ මම කියන්නේ විනිං ප්‍රයිස් එක 20000ක් කියලා මොකට හරි දාලා තියෙනවා මොකක්ද කියලා හරියට. ඕකේ. අපි කැසිනෝ එක බැලුවා කැසිනෝ එක බලලා ස්ක්වයර් එකේ ඉඳලා ඇතුළටම යන්න බෑ සල්ලි ගන්න හින්දා තුන් දෙනාට යුරෝ 50 ගණක් යනවා තේරුමක් නැති හින්දා ඉතින් ආවා අර යුරෝ 2000 එහෙම ඉතුරුයි කැසිනෝ ගෙවේ නෑනේ දැන් යනවා මේ මොනවද ස්පෙෂල් බ්‍රෑන්ඩඩ් තියන්න ස්ට්‍රීට් එකට ඒ පැත්තේ ගිහිල්ලා බලමු ඔක්කොම මේ කාටිය ප්‍රාග අරම බ්‍රෑන්ඩඩ් තියෙන shops තියෙනවා මෙතන තියෙනවා අපි ජපනීස් ගාඩන් එකට යන්නේ මොන්ටේ කාර්ලෝ වල මේ මේක අපි ප්‍රවීන් වෙනුවෙන් පුද කර සිටිනවා. ඔව් ජපනීස්. අනිත් එක ඉසුරි කාඩ බොහොම අවධාරණයෙන් කියලා සිටිනවා මල් ගස් වල අතු කඩන්න එපා මල් කඩන්න එපා. කොහෙන්ද උස්සපු පැලයක් තියෙනවා. මේක බලමු මං හිතන්නේ ඒකේ වර ඔක්කොම මේ ගස් වර්ග අරවම තමයි තියෙන්නේ. ජපානයේ විදිහට හදලා. බූම්. අපි මැක්ඩොනල්ඩ් එකෙන් දවල්ට කනවා මැක්ඩොනල්ඩ් එක හොයාගන්න මගේ ජීවිතේ කිසිම රටකට කියලා මෙච්චර දුක් විඳින්නේ නැහැ. ඔයෝ. හොයාගෙන ආවා. අවසානයේදී අපි දැන් කන්න ලැහැත්ති. හැබැයි මේ ඉතාලියට සමාන ප්‍රයිසස්මයි තියෙන්නේ. මේක හැබැයි නීස් වලට ළඟ මොන්ටේ කාර්ලෝ හරි නෙවෙයි ඒක. ප්‍රයිස් වල ලොකු වෙනසක් නැහැ. මේක ෆ්‍රාන්ස් තමයි දෙන්නේ. අර සිටි බෝඩරෙන් අවුට් උන්ගේ මේකෙන් අවුට් වෙලා නේද? කම්පැනි